ක්‍රිස්තු වර්ෂ 535 දී එක් දවසක හෙමින් බැහැලා ගිය ඉර ආයෙත් පෑයුවේ නැහැ. ලෝකයටම දීර්ඝ අඳුරු යුගයක් ආරම්භ වුණා. ඉර එළිය නැති නිසා භෝගඵල දැරුවේ නැහැ. වැස්සත් නැති වුණා. දැඩි ශීත කාලයක් ආරම්භ වුණා. සාගින්නෙන් වගේම වසංගත වලින් මියගිය මිනිසුන්ගේ මල සිරුරු හැමතැනම ගොඩ ගැහුණා. මහා අධිරාජ්‍යයන් බිඳ වැටුණා. ලෝක ඉතිහාසයේ මිනිසුන් ගත කරපු අමාරුම කාල සීමාව තමයි ඒක. කාලයක් ගත වුණා. 6 වෙනි සීවසේ අඳුරු යුගයේ තොරතුරු සියල්ලක්ම දුහුවිල්ලට යට වුණා. ඒත් 20 වන සීවසේ පර්යේෂකයන් සාක්ෂි සහිතව බොහෝ තොරතුරු සොයාගත්තා. ඇත්තටම මේ අඳුරු යුගය ඇති වුණේ කොහොමද? ඒ කාලේ මිනිසුන්ට මොකද වුනේ? ඒක දිග කතාවක්. ඍතු වෙනස් වීම නිසා සමහර රටවල් වලට ඉර එළිය ලැබෙන කාල සීමාව සෑහෙන්න අඩු වෙනවා. ශීත කාලේ උදා වෙලා ආහාර හිඟ වෙන නිසා කල්තියාම මිනිස්සුන් ඒකට සූදානම් වෙනවා. ඒත් අවුරුදු 1.5 2ක් විතර ඉර එළිය නැති වුණොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න එක අතිශය දුෂ්කර වෙනවා. ක්‍රිස්තු පූර්ව 535 දී ඇතිවුණු මහා අඳුරට හේතුව නපුරු බලවේග කියලා මිනිස්සු විශ්වාස කළා. යක්ෂයන්ගේ බලයට එරෙහි වන්නට පූජකයන් දෙවියන්ට යාඥා කළා. බයිසෙන්තියානු ඉතිහාසඥයෙක් වූ ප්‍රොකෝපියස් සඳවෙනි දීප්තියක් ඇති සූර්යයෙක් ගැනත් ඒක අවුරුදු 1.5ක් පැවතුණු බවත් සඳහන් කර තිබෙනවා. රෝම දේශපාලකයෙක් වන කැසියඩොරොස් හඳේ එළියට සමාන නිල් පැහැ සූර්යෙක් සිටි බවත් මිනිසුන්ගේ සෙවණැලි පොළොව මත නොතිබුණු බවත් ඍතු කියා කිසිම දෙයක් නොතිබුණු බවත් සඳහන් කර තිබෙනවා. මේ දීර්ඝ අඳුරු කාලයට හේතුව වුණේ මහද්වීප ගණනාවක් කරහා අහසේ ඇති වුණු අඳුරු වලා පටලයක්. මේ නිසා හොඳින් ඉර පායලා තිබුණත් හිරු එළිය පොළවට ළඟා වුණේ නැහැ. සමහර වෙලාවට අපි රෑ අහසේ හඳ දකිනවා වගේ ඉතා අඩු දීප්තියකින් තමයි සූර්යයා අහසේ දකින්නට පුළුවන් උනේ. මේ විදිහට මහද්වීප කීපයකට බලපාන විදිහට අහසේ ඝන වලා පටලයක් ඇති වෙන්නට හේතුව විශාල ගිනිකඳු පිබිරීමක් කියලායි විද්‍යාඥයන් සොයාගෙන තිබෙන්නේ. 2013 දී දේශගුණික විපර්යාස පිළිබඳ විද්වතෙක් වුණු මැක්‍රොමික් හා ග්ලැසියර් විද්‍යාඥ පාවුල් මයව්ස්කි ස්විට්සර්ලන්ත ග්ලැසියර් අයිස් තට්ටු විශ්ලේෂණයෙන් තොරතුරු රැසක් හෙළි වුණා. ලේසර් මගින් අයිස් ස්තර 120ක් ගැඹුරට මූලද්‍රව්‍ය විශ්ලේෂණයෙන් ගිනිකඳු පිපිරීම හා ඉන් විසිරුණු අලු ව්‍යාප්තිය උණු ආකාරය සොයාගත්තා. අයිස්ලන්තයේ හෝ උතුරු ඇමරිකාවේ ගිනිකඳු පිපිරීම සිදු වී තිබුණායයි අනුමාන කළත් ක්‍රිස්තු වර්ෂ 535 දී අඳුරු යුගයට ආසන්නතම ගිනිකඳු පිපිරීම ජාවා සුමාත්‍රා කලාපයේ ක්‍රැකටෝවා ගිනිකඳ පිපිරීම යයි සැලකිල්ලට ගන්නවා. විද්වතුන් මත පළ කරන විදිහට හිරෝෂිමාවට පහර දුන් පරමාණු බෝම්බය වගේ මිලියන 2000ක් තරම් සුවිශාල ශක්තියක් මේ ක්‍රැකටෝවා ගිනිකඳ පිපිරීමේදී පිට වෙලා තිබෙනවා. ඒක හිතාගන්න බැරි තරම් විශාල ශක්තියක්. මේ පිපිරීමේ ප්‍රබලත්වය නිසාම සැතපුම් 30ක් ඉහළට විශාල හත්තක් හැඩයට පිපිරුම් වලාවක් හටගෙන තිබෙනවා. අවසානයේ ඒක මහද්වීප කීපයක් හරහා ස්තරයක් විදිහට විහිදිලා තිබෙනවා. මේ දුහවිලි වලාවේ අඩංගු වෙලා තිබුණු සල්ප හා බිස්මත් ඇතුළු මූලද්‍රව්‍ය ඇරිසෝල් වේල් එකක් විදිහට ක්‍රියා කරමින් සූර්යා ලෝකය නැවත අභ්‍යවකාශයටම පරාවර්තනය කළා. මේ නිසා හිරු එළියත් තාපයත් පොළවට ලැබුණේ නැහැ. යුරෝපයේ ඊජිප්තුව නැගෙනහිර ආසියාව මධ්‍යම මෙක්සිකෝවෙන් ලැබෙන ඉතිහාස තොරතුරු වලින් මේ අඳුරු යුගය ගැන කියවෙනවා. ක්‍රිස්තු වර්ෂ 535 දී ශ්‍රී ලංකාවේ අනුරාධපුර රාජධානිය බලයේ පවතින යුගයේ මේ වගේ වෙනස් වීමක් ගැන නම් තොරතුරු හොයන්නට නැහැ. මේ නිසා මේ අඳුරු යුගය පෘථිවියේ සමකයෙන් ඈත්ව උතුරු අර්ධගෝලයට බර වී සෑම මහද්වීපයකටම බලපැවැත්වන්නට ඇති. චීනයේ ගිම්හාන කාලයේදී හිම වැටුණා. උණුසුම් අප්‍රිකාව මහද්වීපය වේගෙන් සිසිල් වුණා. The Little Ice Age විදියට මේ කාලය හැඳින්වුවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කටත් වඩා අඩු වෙන්න පටන් ගත්තා. 1990න් පසු උතුරු අර්ධගෝලයේ පැරණි ගස්වලලු පරීක්ෂා කිරීම වලින් ක්‍රිස්තු වර්ෂ 540ට ආසන්න කාලයේ පෘථුවිය දීර්ඝ ශීත කාලයකට මුහුණ දුන් බව තහවුරු වුණා. මේ විදිහට අඳුරු සීතල කාලයක් ගෙවපු මිනිස්සුන්ට ආහාරත් ජලයත් සෑහෙන්න හිඟ වුණා. සූර්යාලෝකයේ ප්‍රමාණවත් නැති නිසා කෘෂිකර්මාන්තයේ බිඳ වැටුණා. සූර්ය තාපය මගින් ජලය වාෂ්පීකරණය සිදු නොවුණු නිසා ජල චක්‍රය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා වර්ෂාව ඇති වුණේ නැහැ. ගංගා සිඳී ගියා වගේම ජලාශ අයිස් වලින් මිදුණා. මිනිස්සු සාගින්නෙන් මිය ගියා. රාජ්‍යයන් වල ආර්ථිකයන් විනාශ වුණා. වේගයෙන් දියුණු වෙමින් සිටි මධ්‍යම මෙක්සිකෝ රාජධානි වල සංවර්ධනයේ නැමැති ඒවා විනාශ වෙන්න පටන් ගත්තා. ක්‍රිස්තු වර්ෂ 540ත් 547ත් අතර කාලයේදී ලෝකයේ සමහර තැන්වල නැවත ගිනිකඳු පිපිරීම සිදු වුණ නිසා මේ අයහපත් තත්ත්වය අඩු වැඩි වශයෙන් දීර්ඝ කාලයක් ලෝකයේ පැවතුණා.
ක්‍රිස්තු වර්ෂ 541දී ඇතිවුණු දරුණු වසංගත තත්ත්වයක් නිසා මිනිස් සංහතියට දරුණු විපත්තියක් සිදු වුණා. මේ වසංගත තත්ත්වය නිසා මිලියන 150ක් පමණ මිනිසුන් මිය ගිය බවත් සඳහන් වෙනවා. මහාමාරිය විදිහට මේ වසංගතය අදටත් හඳුන්වනවා. මේ වසංගතය නිසා යුරෝපයේ රාජධානිය තුළ මිනී කඳු ගොඩ ගැහුණා. විශේෂයෙන්ම පසු කාලීනම කොන්ස්ටන්තිනෝපල් නගරය පිහිටා තිබූ එවක බලවත් නැගෙනහිර රෝම අධිරාජ්‍යයක් වූ බයිසැන්තියන් අධිරාජ්‍යයේ මිනිසුන් හරියඩක් මේ වසංගතය නිසා මිය ගියා. මේ රෝගයට හේතු වුණේ යසීනියා පෙස්ටිස් නම් බැසිලස් ආකාරයේ බැක්ටීරියාව. මේ බැක්ටීරියාව ඒ කාලයේ තිබුණු අවම උෂ්ණත්වය නිසා මැක්කන්ගේ ආහාර මාර්ගය තුල විශාල වශයෙන් බෝ වුණා. මැක්කන් මීයන් මත යැපීම සිදු වුණා. බැක්ටීරියාව මැක්කන්ගේ ආහාර මාර්ගය අවහිර කළ නිසා ඒ මැක්කන් වේගයෙන් මීයන්ගේ රුධිරය ආහාරයට ගන්න පටන් ගත්තා. මේ හේතුව නිසා ආසාදිත මීයන් විශාල වශයෙන් මිය ගියා. මේ නිසා ආසාදිත මැක්කන් ක්‍රමයෙන් මිනිසුන් මත යැපෙන්න පටන් ගත්තා. මීයන් මිනිසුන්ට රෝගය බෝ කරන ද්විතීක වාහකයන් බවට පත් වුණා. යසීනියා පෙස්ටිස් බැක්ටීරියාව මැක්කන් මගින් මිනිසාගේ ශරීරයේ ආසාදනය කළාට පස්සේ අධික උණත් සමග වසා ගැටිති ඉදිවිලා සැරව ගලන්න පටන් ගත්තා. දින කිහිපයකින් සමහරු මිය ගියා. සමහරු අධික නිදිබර ගතියක් හා දැඩි වේදනාවකින් කාලයක් ගත කරලා මිය ගියා. තවත් පිරිසක් උම්මත්තක භාවයට පත් වෙලා වියරුවෙන් හැසිරෙන්න පටන් ගත්තා. මේ වසංගතය බියුබෝනික් වසංගතය විදිහටත් යස්ටීනියම් වසංගතය විදිහටත් හැඳින්වුවා. රෝගය මුලින්ම ඇතිවෙලා තිබුණේ මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශවලයි. පසුව ඒ ඊජිප්තුව හරහා මධ්‍යධරණී මුහුදේ රාජධානි වලටත් පසුව යුරෝපයටත් පසුව ආසියානු ප්‍රදේශවලටත් ව්‍යාප්ත වෙලා ලොව දරුණුතම වසංගතයක් බවට පත් වුණා. බයිසැන්තියන් අධිරාජ්‍ය පාලනය කළ ජස්ටීනියන් අධිරාජ්‍ය රාජ්‍යයක් තුළ මියගිය මිනිසුන්ගේ දේහ ඉවත් කිරීම ජීවත් වෙන මිනිසුන්ගේ පරම වගකීම බවට පත් කළා. මේ හේතුව නිසා නිරෝගී මිනිසුන්ටත් රෝගය වේගෙන් බෝ වුණා. නගර තාප්පවලින් පිටත මලසිරුරු ගොඩ ගැසුණා. සමහර විට බෝට්ටු මගින් මහමුහුදට මලසිරුරු ගෙන ගොස් දැමුවා. මේ හේතු නිසා අසල්වැසි රාජධානියන් වලට පහසුවෙන්ම වසංගතය ව්‍යාප්ත වුණා. ඒ වගේම රටින් රටට ගිය නැව්වල හිටපු ආසාදිත මීයන් මේ රෝගය අලුත් රාජධානීන් කරා රැගෙන ගියා. යුද්ධ කටයුතු වල නිරත වුණු ආසාදිත යුද භටයන් මගින් විශාල වශයෙන් රෝගය බෝ වුණා. ක්‍රිස්තු වර්ෂ 600න් පසුව නැවත ක්‍රිස්තු වර්ෂ 1346 දී මේ වසංගතය බ්ලැක් ඩෙත් නමින් දෙවන වරටත් ලොව මහා ව්‍යසනයකට ඇද දැමුවා. මේ වසංගතය නිසා කුඩා දරුවන්ගේ අස්තිවල පවා විකරණය වූ බැක්ටීරියාවන් ආසාදනය දක්නට ලැබුණා. මේ වසංගත තත්ත්වය ඇතිවෙන්නටත් ඍජුව මේ අඳුරු කාල සීමාව බලපෑවා. සූර්යාලෝකයේ මදකම නිසා මිනිසුන් තුල විටමින් D සංශ්ලේෂණය ශීඝ්‍රයෙන් පහළ වැටුණා. විටමින් D සංශ්ලේෂණය පහළ බැසීමත් ආහාර හිඟකමත් නිසා මිනිසුන්ගේ ප්‍රතිශක්තිය සෑහෙන්න අඩු වුණා. ඒ නිසා මේ වසංගතය පහසුවෙන්ම මිනිසුන් ගොදුරු කරගත්තා. වසර කිහිපයකට පසු අඳුරු වලාව ඉවත් වුණා. ඒත් වසංගතය දීර්ඝ කාලයක් පැවතුණා. පරම්පරා කිහිපයකින් පසු වසංගතය සඳහා ඉහළ ප්‍රතිශක්තියක් සහිත පරම්පරාවක් බිහි වුණා. මේ විදිහට හෙමින් සැරේ නැමත සුපුරුදු සුන්දර හිරු උදාව සිදු වුණා.